බොහොම ස්තුතියි යාළුවනේ. මෙන්න ඔයාලට හොඳ නාවකයන්ට හොඳ දැනුමක් ලබා ගන්න හොඳ ගල් ටිකක් තියෙන්නේ. මෙන්න බලන්න. මෙන්න මේව තමයි මේ රබහ. රබහ කියලා කියන්නේ පතල් මට්ටමින් ගානට්. හරි. මේවා පොඩ්ඩක් කළුයි මේක. අඳුරුයි. පිටට එළිය නෑ. මේ තියෙන්නේ ගානට් එකක්. මේ අපි ටෝච් එක දාලා පෙන්නනවා පස්සේ මේක ගානට් එකක් මේකත්. සමහර අය දැන් මෙන්න බලන්න මේකත් මේ ගානට් එකක්. සමහර අය මේකට මේ නවකියෝ රැවටෙන්න පුළුවන් පින්සපය කියලා. මොකද ඒ වගේ රෝස පැහැයක් තමයි තියෙන්නේ කලර් එක. නේද? බලුවා හුඟක් අය සමහරට රැවටෙනවා. මේක නෝන ගානට් එකක්. මේක. මේ තියෙන්නේත් ඒ වගේ. නේද? නොදන්න අය හුඟක් දුරට නවකියෝ රැවටෙන්න පුළුවන්. මේ තියෙන්නේත් ගානට් රබහ. මේක. මේකත් මේ ගානට් ගලක්. කැරට් දෙකක වගේ ගලක් තමයි ෂේප්. ඒකේ පාට තියෙනවා පිටට. මේක පිටට පාට තියෙන එක. මේ දෙන්නේ ෂේප් ගල. මේ ෂේප් ගල් වල අර මේ කැපෙනවා අඩුයි. මොකද කඩතොළු නැහැනේ. ඒකින්ද දැන් හොඳ ගලක් ගන්න පුළුවන් මේ වගේ ෂේප් ගල් තියෙනවා නම් ඒක හොඳ උපරිම ගානක් ගන්න පුළුවන්. ඒ වගේ ගෑවෙන ප්‍රමාණය අඩුයි. මේ තියෙන්නේ ගානට් එකක්. මේකේ මූණ මෙන්න මෙහෙම හදන ගලක් මේක. මේ තියෙන්නේ ගානට්. ඒක. මේකත් ගානට් ගලක්. මේ තියෙන්නේ. මේකෙත් මූණ මෙන්න මෙහෙම හදන්න ගලක්. මේක කැරට් දෙකක වගේ ගලක් හදන්න පුළුවන් මේ ගලේ. මේක. මේක කැරට් හතරක් වගේ තියෙනවා ගල. මේක කැරට් දෙකක වගේ ගලක් හදන්න පුළුවන්. මෙන්න මේ ලොගේ හොඳ ලොකු මූණක් පෙන්නලා එහෙම හදන්න පුළුවන්. මේ තියෙන්නේ ගානට් ගලක්. මේවා ඉතින් කැරට් එකක් වගේ තමයි මේ වගේ ගලක හැදෙන්නේ. මේක පිටට එළිය තියෙන මේකේ. එළිය තියෙන එකක් මේක. මෙන්න මේකත් ගානට් එකක්. මේක පොඩ්ඩක් අඳුරුයි ගල. අර වගේ පිටට එළිය නෑ. දෝෂ තියෙනවා මේ වගේ වයි. මේකේ දෝෂ තියෙනවා. මේ වගේ ගල් වල ටිකක් අර ගෑවෙන ප්‍රමාණය වැඩි ගලේ අර රළු ගතිය වැඩි හින්දා. නේද? මේ ස්පාට ගොල්ල නිකන් වාටි එහෙම තියෙනවනේ. ඒතකොට ගල ගොඩක් ගෑවෙනවා. ඒ වගේ වයි. මේකත් ගානට් ගලක්. මේක පිටට එළිය තියෙනවා. ගල උස මදි. මේක. මේක ඉතින් අර ඒ වගේ පොඩි කැරට් එකක වගේ පොඩි ගලක් තමයි හැදෙන්නේ. කැරට් දෙකමාරක් වගේ මේක තියෙන්නේ ගල උස මදි. දැන් බලන්න දැන් අර මම අර ඔයාලට ටෝච් එක ගහලා මම පෙන්නන්නම් කිව්වේ. අර බලුවාම නිකන් අර පින්සපය කියලා බොහෝ නවකියෝ අහුවෙන්න පුළුවන් ඈ. පේන්නේ වගේමනේ. අර යනකොට ගානට්. මේක මේ අඳුරු එක. මේකත් ගානට් එකක්. මේ තියෙන්නේ ගානට්. ඒවා ටිකක් අඳුරු නිසා තමයි කළු වල තියෙන්නේ. මේ පිටට එළිය තියෙනවා. මේ පතල් මට්ටමේ මල් රබහ කියලාත් කියනවා මේවට. රබහ. මේක රබස් ඒවා. මේ රබහ ලොට් එකක් ගානට ලොට් එකක් තමයි
මේ තියෙන ගාන ලොට් එකක්. ඉතින් මේකෙන් අර හුඟක් අයට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මේවා අර හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් බලලා ඒ ගල්වල හැඩතල අනුව ඉස්පටක තියෙන විදියෙන් ಜಾති ගලක ඉස්පටක කොහොමද මේ ගානටවල කොහොමද තියෙන්නේ කියලා එහෙම බලාගෙන හදා ගන්න ඕනේ. ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වැඩසටහනක් තමයි ඉතින්. නවකයන්ට හොඳ අත්දැකීමක් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ඉතින් මේ බැලුවාම. බොහොම ස්තුතියි යාළුවනේ.